first step එක හැටියට ඉස්සෙල්ලා මේ 864 ගැන පොද report එකක් අපිට දෙන්න. right? එතකොට මේ අපිට මුදල් වෙන් කරන්න හරියට මේවා දෙන්න පුළුවන්. ඒක මේ අවුරුද්දට දෙන වෙන අවුරුද්දට හරි බජට් එක දා බලමු මේ අවුරුද්දේ පුළුවන්ද කියලා. නැත්නම් ඉක්මනට ඒක කරන්න එතකොට අපිට මේ 27 බජට් එකේ හරි ඒක දාන්න පුළුවන්. right? එතකොට ඉස්කෝලේ කීයක්ද? 701 schools. ඊළඟට වර්ග පාසලකින් නම් කරපු පාසල් වලට අමතරව එයා ලයිටි කියලා ඒ තොරතුරු ඊළඟ තියෙනවා. 700 අපි පත්තිම් දීලා තියෙනවා විද්‍යාලයට වර්ග 236කට පත්තිම් දීලා තියෙනවා. ඉදම් මායිද සම්බන්ධයෙන් ගැටලුව මේක විශේෂයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට LRC ඉදම් නෙවුවා. LRC එක තමයි සමාන. ඒක මේ ආරක්ෂා නෑනේ ඒ නිසා අඩු ගන්නව වතුරු සදී පාරක අනිවාර්ය අංකයකට තියන්නම ඕනේ. සමහර ස්කූල් එකේ අපේ ටොයිලට්ස් නෑ. පුරුවන්තත් නෑ. තාම මේ තත්ත්වය තියෙනවා. ඒ ටික නිවැරදි කරන්න ඕනේ. ඔකොටම කරන්න. ඒක කරන්න අපිට කතා මොකක් කරේ තියෙනවා එක එමනම් ඒක ග්‍රාමීය විදියට අරකට අනිවාර්යයෙන් යන්න වෙනවා. සමහර විකල්පතු අමුගේ නමක් කියන්නේ ඒක හොයලා බලන්න. ඒ මොන ඒක පොඩි ළමයි ඉන්නවත් වටින් නැති ඒක ඒ නිසා ඒ ගැන ඇත්තටම ඇනලයිස් කරන්න තමයි. ඔව් it's මේ ඉස්කෝලේ සම්පූර්ණ වතුරේ පාසලේ 93ක් ප්‍රොවින්ෂියල්ස් කොට මේ ප්‍රොජෙක්ට් එක ප්‍රොවින්ස් එකට බාර දීලා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ ඒ ලෑන්ඩ් ෆන්ඩ් මේවට ඒවා සල්ලි දෙන්න කරලා නැතුව ඉක්මනට වෙලා කොහොමද බලන්න ඔව් පොඩි කම්පැනි කියන්නේ දරුවෝ ඉන්න පැත්තේ. ඉතින් දරුවෝ ඒ වගේ තැනක ඒ පාසල පවත්වාගෙන මම හිතන්නේ ඒක ආමතුමාගේ ක්‍රියාවකට බලන්න අපි පුද්ගලිකව කියන මේ ඇසරගෙන ඉන්න බෑ දරුවන්ට මේ වගේ තැනක හරිම අනාරක්ෂිතයි මේ පාසල පවත්වාගෙන යන්නේ. අදවනම් මම පොතේ ඉඳලා පටන් ගන්නවා මම හිතනවා මේ 801 ගැන 801ක් නොකොමද ඉස්කෝලේ කොහොමද පැවරීම සම්බන්ධව ඒකෙදී PMD Foundation Management and Monitoring Department කියලා ගැඹිලි සංස්ථාවට අයිති නිසා ඒ විදිහට ඔක්කොම දානවා කැපිටල් පේපර් එකේ මේ ස්ථිර මේ සේවක මණ්ඩලයෙන් ගුරුවරුන්පත් කරලා ළමයින්ව මේට යනකොට අපි එතනද තියන්න ඕනේ ඇත්තටම වෙන තරකට මේ ළමයි යන්න ඕනේ මේ ළමයි වෙන තියාගෙන උගන්නන්න ඕනේ නෑ අපි ඒකත් එක්කත් අපි අපිට තීරණය ගන්න උඩ මේ 801 හෝ 700 ගානට මේ ඊටමට ඕනේ වෙන ඉස්සෙල්ලා මේ 864 ගැන හොඳ වාර්තාවක් දෙන්න